ඉතින් guys අදත් සාදරයෙන් පිළිගන්නවා ICT Pro ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ වෙනස්ම දෙයක්. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් බහුතරයක් ලංකාව විතර නෙවෙයි මුළු ලෝකෙම බහුතරයක් මුදල් උපයා ගැනීම සඳහා ඒ කියන්නේ නිකන් සල්ලි මිලියන ගණන් බිලියන ගණන් හොයාගන්න YouTube භාවිතා කරනවා. ඒ වගේම සමහරක් කට්ටිය තමන්ගේ දන්නේ නැති දෙයක් බලා ගන්න වගේ දේවල් වලට YouTube භාවිතා කරනවා. ඉතින් මේ භාවිතා කරන YouTube වලට අලුතෙන් අප්ඩේට් වුණා. ඉතින් ඉස්සර ඔයාලට උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉස්සර shorts තිබ්බේ නෑ. දැන් ඒකට shorts ඇවිල්ලා. ඒ වගේ අලුතෙන් අප්ඩේට් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද කතා කරන්නත් යන්නේ අප්ඩේට් එකක් ගැන. හැබැයි ඒ අප්ඩේට් ගොඩක් කල් ඇවිල්ලා තියෙන අප්ඩේට්. හැබැයි ඔයාලා මේ අප්ඩේට් මොනවද කියලා හරියටම අඳුනගෙන නැති නිසා. අර මගේ කලින් වීඩියෝ එකක් මම ඔයාලට ගෙනල්ලා තිබ්බා WhatsApp වල අප්ඩේට් ටික. ඒ අප්ඩේට්ස් ගොඩක් කල් ඇවිල්ලා තිබ්බට ඔයාලා ඒ වගේ සමහරක් ඒවා දන්නේ නැහැ. ඉතින් අදත් මම ගෙනල්ලා තියෙන්නේ ඒ වගේ අප්ඩේට්ස් ටික. හැබැයි මේක YouTube වල. ඉතින් මේ YouTube වල ඔයාලා නොදන්න අප්ඩේට්ස් මොනවද කියලා අපි දැම්ම ගිහිල්ලා බලලා යමු. This is ICT Pro Sri Lanka YouTube. Hit wow. ICT Pro Sri Lanka subscribe. ICT Pro Sri Lanka. ඉතින් අද මම කතා කරන පළවෙනි අප්ඩේට් එක තමයි ස්ලීප් ටයිමර් කියන අප්ඩේට් එක. ඉතින් මේක ඇත්තටම ඔයාලට තේරුම් කරලා දුන්නොත් සමහරක් කට්ටිය YouTube එකෙන් සින්දු මියුසික් එහෙම අහනවා. ඉතින් එතකොට ඔයාලටත් වෙච්ච පුංචි ප්‍රශ්නයක් වෙන්න ඇති. හිතන්නකෝ ඔයා රෑ සින්දුවක් අහහා ඉන්නවා. ඒත් සින්දුව ඉවරනාට පස්සේ ඊළඟ සින්දුවටත් යනවනේ ඊළඟ වීඩියෝ එකටත් යනවනේ. ඉතින් ගොඩක් කට්ටිය සින්දු අහහා ඉඳින් නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ ඉදිරියෙන් ඉදිරියට වීඩියෝස් ප්ලේ වෙයි යනවා. එතකොට ඉතින් රෑ උදේ වෙනකම්ම ඒ ෆෝන් එක ඉතින් ඔටෝම ඔන් වෙලා සින්දු ප්ලේ වෙන ගමන් තියෙනවා. එතකොට ඉතින් ඔයාලගේ නිකරුනේ ඩේටාත් නාස්ති වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට ෆෝන් එක ස්ක්‍රීන් එක ඔන් කරලා තිබ්බොත් එතකොටත් ඔයාලගේ බැටරිත් බහින්න උනත් පුළුවන්. ඉතින් මේකට හොඳම විසඳුමක් ගෙනල්ලා තියෙනවා YouTube සමාගම විසින්. ඒ තමයි ස්ලීප් ටයිමර් කියන ඔප්ෂන් එක. ඉතින් මේක ඇත්තටම කරන්න පුළුවන්. ඔයාලා දැන් බලන වීඩියෝ එක වෙන්න පුළුවන්. හිතන්නකෝ මම බලන මගේ මේ වීඩියෝ එක කියලා. ඉතින් මේ වීඩියෝ එක හරි මොකක් හරි වීඩියෝ එකක ගියාට පස්සේ උඩ පේනවා ඇති ඔයාලට settings බෝලයක්. ඒ settings බෝලේ එක සැරයක් ක්ලික් කරලා එතන යට තියෙනවා more කියලා ඔප්ෂන් එක. ඉතින් මේ more කියන ඔප්ෂන් එක සැරයක් ක්ලික් කරාට පස්සේ ඔයාලට වැටෙනවා ස්ලීප් ටයිමර් කියලා ඔප්ෂන් එක. ඉතින් මේ ස්ලීප් ටයිමර් කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට තෝරන්න වැටෙනවා ලිස්ට් එකක්. ඔයාලට කොච්චර වෙලාවකින්ද මේක අයින් වෙන්න ඕනි කියලා. ඉතින් ඔයාලා විනාඩි 10න් වගේ තේරුවා ඔයාලගේ මේ වීඩියෝ එක විනාඩි 10ක් ප්ලේ වෙලා ඔටෝම නවතිනවා. එතකොට බැරි වෙලා හරි ඔයාලට විනාඩි 10ක් ඇතුළත නිින්ද ගියොත් ඔටෝම නවතිනවා. ඔයාලා මේක ඕෆ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ වගේ හිතන්නකෝ ඔයාගේ වීඩියෝ එක විනාඩි 5යි තියෙන්නේ. විනාඩි 5ක් තියනවා නම් ඒ වීඩියෝ එක විනාඩි 5ක් ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකත් විනාඩි 5ක් ගියාට පස්සේ තමයි ඔටෝම ඔෆ් වෙන්නේ. ඉතින් මේක පුළුවන් පැයක් වුණත් දුර කාලයක් යනකම් වුණත් දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වීඩියෝ එක විතරක් බලන්න ඕන එන්ඩ් කරන යටම තියෙන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ඒ වීඩියෝ එක ඉවර වුණ ගමන්ම මේක ඔටෝම නවතිනවා. ඉතින් මේ අප්ඩේට්ස් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. රැට එහෙම සින්දු අහනකොට එහෙම නැත්නම් නිදිමත වෙලාවට මොනවා හරි සින්දුවක් අහනකොට එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් බලනකොට එකක් කියවනහම එක පිට එක යනවනේ. ඒ වෙනුවට ඔයාලට මේ ඔප්ෂන් එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම කතා කරන දෙවැනි අප්ඩේට් එක තමයි try searching to get start කියන අප්ඩේට් එක. ඉතින් මේක ගොඩක් කට්ටියට වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මගෙනුත් අහලා තිබ්බා මම ඒකටත් එක්කමයි මේ වීඩියෝ එක හදලා තිබ්බේ. ඉතින් මේකෙන් ඇත්තටම වෙන්නේ ඔයාගේ YouTube එකේ history delete වුණොත් ඔයාලගේ home page එකේ මොකවත් කිසිම වීඩියෝ එකක් පෙන්වන්නේ නැහැ. එතකොට ඔයාලට වැටලා තියෙනවා try searching to get start කියලා. ඉතින් ඒක වැටෙන්නේ තමන්ගේ history කිසිම දෙයක් නැති නිසා තමන් කැමති දේවල් YouTube එකෙන් දන්නේ නැහනේ. ඒක නිසා. ඉතින් ඔයාලට මේක නැති කරගන්න පුළුවන්. ඔයාලා මොනවා හරි දෙයක් සර්ච් කරලා ඒ දෙයක වීඩියෝ එකක් බැලුවට පස්සේ ආපහු හෝම් පේජ් එකේ වීඩියෝ පෙන්වන්න ගන්නවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා දැන් සර්ච් කරපු වීඩියෝ එක තියෙනවනේ. ඒ වගේ වීඩියෝ වගේ තමයි හෝම් පේජ් එකට එන්නේ. එතකොට YouTube එක දැනගන්න ඔයා කැමති වීඩියෝ මොනවද? ඒ වීඩියෝ ටික ලිස්ට් එකක් විදිහට ඔයාලට එවන්න. ඉතින් මේක ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන අලුතෙන් account එකක් හදලා YouTube වීඩියෝ එකක් බැලුවට පස්සේ එයාට ඒ වගේම වීඩියෝස් තෝරගන්න මෙන්න මේ අප්ඩේට් එක ගොඩක්ම වැදගත් වෙනවා.
guys මම කතා කරන තුන්වෙනි අප්ඩේට් එක තමයි stable volume කියන අප්ඩේට් එක. ඉතින් මේ අප්ඩේට් එක වැදගත් වෙන්නේ ඔයා YouTube එකෙන් වීඩියෝ එකක් බල ඉතින් හරි විදියට ඔයා කියනවා නම් ශබ්දය අඩු කරලා වීඩියෝ එකක් බල ඉන්නවනම් සමහරක් විට මැදින් එක සවුන්ඩ් ප්ලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැදින් ඇඩ් ප්ලේ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ශබ්දය අඩු කරලා ඒ වීඩියෝ එක බැලුවා ඔයාලගේ ඒ ඇඩ් එකේ ශබ්ද ඉතාමත් වැඩිවට ඇහෙනවා. ඉතින් මේකට හේතුව තමයි ඔයාලගේ YouTube එකේ stable volume එක දාලා නැති නිසා. ඉතින් stable volume එක දැම්මට පස්සේ ඔයාලගේ එකම විදිහට එකම sound එකකින් තමයි යන්නේ. ඒ කියන්නේ ඔයා ශබ්ද අඩු කරලා තිබ්බොත් වීඩියෝ එකත් අඩු ශබ්ද යනවා. ඒ වගේම ad හරි මොනවා හරි sound එකක් play වෙනකොට ඒවත් අඩු ශබ්දෙන්මයි play වෙන්නේ. ඉතින් මේක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි වීඩියෝ එක රසවත් විදියට අහන්න ඕනේ නම්. ඉතින් ඇත්තට අපිට මේක කරගන්න අවශ්‍ය වෙන්නේ තමන් යන්න ඕනේ තමන්ගේ මොකක් හරි බලන වීඩියෝ එකට ගියාට පස්සේ ඒ වීඩියෝ එකේ උඩ තියෙනවා settings බෝලේ. ඉතින් ඒක සැරයක් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ එනවා more කියලා option එකක්. ඒක ක්ලික් කරලා stable volume on කරලා තියාගන්න. ඊට පස්සේ අපි ආපහු එකින් එකට වීඩියෝ වල එහෙම on කරන්න ඕනේ නැහැ. එක වීඩියෝ එක on කරාට පස්සේ YouTube එකේ ඇති තරම්ම හැම වීඩියෝ එකකම ඒක ඔටෝම on වෙලා තියෙනවා. අපි ඒක off කරන තුරු ඒක නිතරම on වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි stable විදිහට YouTube එකේ වීඩියෝ එකක් අහනවා නම්. ඉතින් අද කතා කරන හතරවෙනි අප්ඩේට් එක තමයි time mention කියන අප්ඩේට් එක. ඉතින් ඇත්තට මේක ඇවිල්ලා තමන් මොකක් හරි වීඩියෝ එකකට කැමති තැනක් ඒ කියන්නේ එහෙම නැත්නම් මොකක් හරි කෙනෙක්ගේ වීඩියෝ එක තැනක් වැරදිලා නම් අපි ඒ කමෙන්ට් එකක් විදිහට දානනේ දානකොට අපි ඒ වීඩියෝ එකේ නිවැරදි ටයිම් එක ටයිප් කරලා ඒ වීඩියෝ එක හොදයි නම් නියමයි වගේ එක කමෙන්ට් දානවා. ඉතින් ඇත්තටම මේකට අපි වෙලාව හරියටම බලා ගන්න එපා. ඉතින් අතන මේකටත් හොඳ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. අපි එහෙම ටයිප් කරන්න ඕනේ නෑ. අපිට ඕනේ වෙලාව අපිට ඒ නිවැරදි වෙලාවෙන් තනින් නවත්තලා ඔටෝම ඒ වෙලාව එතෙන්ට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක කරන්න ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයා කමෙන්ට් එකට යන්න. කමෙන්ට් එකට යන්න කලින් ඔයා බල ඉන්න වීඩියෝ එක. ඒ වීඩියෝ එක අපිට අවශ්‍ය තැනින් අපිට මොකක් හරි කමෙන්ට් එක කරන්න ඕනේ තැනින් ඒක සැරේටම නවත්තන්න. ඊට පස්සේ එතන නවත්තලා තමන් කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ අයිකන් එක. ඒ අයිකන් එක ක්ලික් කරන්න. අයිකන් එක ක්ලික් කරපු ගමන් අපි වීඩියෝ එක නවත්තපු තැනින්ම ඒක වැටිලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එක නවත්තපු තැනින්ම ඒක ටයිප් වුණාට පස්සේ අපිට අවශ්‍ය කමෙන්ට් එක ටයිප් කරලා ඒක යවන්න තියෙනවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ඒ කමෙන්ට් එක සිලෙක්ට් කරාට පස්සේ අපි අර නවත්තලා තිබ්බ තැනටම එයාගේ වීඩියෝ එක ඔටෝම යනවා. ඉතින් මේ අප්ඩේට් එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි. කෙනෙක්ට මොනවා හරි දෙයක් වැරදිලා නම් එහෙම නැත්නම් කෙනෙක්ට ලස්සන කමෙන්ට් එකක් යවන්න ඕන නම් මෙන්න මේ පීච් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මම පස්වෙනියට කතා කරන අප්ඩේට් එක තමයි gesture control කිහිපයක් මේ YouTube එකට අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ gesture control කියන්නේ ඇත්තටම අපි මොනවා හරි දෙයක් ක්ලික් කරලා කරනවට වැඩිය ලේසියෙන් අලුතෙන් කරන්න පුළුවන් විදිහක්. ඉතින් පළවෙනි ක්‍රමය තමයි තමන් මොකක් හරි වීඩියෝ එකක් ෆුල් ස්ක්‍රීන් දානකොට තමන් වෙන්නේ මේ අයිකන් එක ක්ලික් කරලා නේද ෆුල් ස්ක්‍රීන් දාගත්තා. හැබැයි දැන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. වීඩියෝ එකේ මෙන්න මේ විදිහට උඩට ස්වයිප් කරාට පස්සේ වීඩියෝ එක ඔටෝම ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. ඉතින් දෙවෙනි එක තමයි වීඩියෝ එක පෝර්ට්‍රේට් මොඩ් එකට ස්ක්‍රීන් එකට සම්පූර්ණයෙන්ම පේන්න දාගන්න ඕන නම් තමන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ කමෙන්ට් සෙක්ෂන් එක ගාවිදම් යටට ස්පෝල් කරන්න. ඊට පස්සේ ඔටෝම පෝර්ට්‍රේට් මොඩ් එකට වගේ වීඩියෝ එක හැදෙනවා. ඉතින් මේක කරාට පස්සේ අපිට හොඳට ස්මූත්ලි විදිහට හොඳට zoom කරලා බලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තුන්වෙනි එක තමයි තමන් වීඩියෝ එකක් ඉස්සරහට හරි පස්සට හරි ස්පෝල් කරද්දී යවද්දී ඔයාලා කරේ ඩබල් ක්ලික් කරලානේ. ඉතින් මේකටත් ලේසි ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. එතන ක්ලික් කරගෙන ඔබාගෙන ඉද්දින් ඔටෝම ඒක ඉස්සරහට ඇදිලා යනවා. ඉතින් මේ විදි ටිකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉක්මනට වේගෙන් වැඩ කරන්න. ඒ වගේම අපිට ලේසි අමතක වුණොත් අර කලින් ක්‍රම මේ ක්‍රමේ හරි ලේසියෙන් මතක තියෙනවා. ඉතින් මේ ක්‍රම ඔයාලා දැම්ම මේ වීඩියෝ එකට හරි පාවිච්චි කරලා බලන්න මේ ක්‍රමය ලේසිද කියලා. ඉතින් මම කතා කරන 6 වෙනි අප්ඩේට් එක තමයි shorts කියන එක. ඇත්තට මේකෙන් කතා කරන්නේ shorts නෙමෙයි
ඔයාලට දැන් හිතිලා නැද්ද නිකන් නිතර මටත් මේක වෙලා තියෙනවා. ෂෝට්ස් බල ඉද්දින් තමන්ගේ කාලය නිකන් අපතේ යනවා කියලා. ඒ කියන්නේ නිකන් අපි එක ෂෝට්ස් එකක් බැලුවට පස්සේ ඊළඟ ෂෝට්ස් එකට යනවා. එහෙම ෂෝට්ස් ගණනාවක් ගියාට පස්සේ අපේ කාලය නිකම්ම ගෙවිලා යනවා. අපේ පැය ගාණක් විනාඩි ගාණක් කියලා දැනෙන්නේවත් නැහැ. ෂෝට්ස් එකක් බැලුවට පස්සේ ඊළඟ ෂෝට්ස් වලට හිටක්කන් ඔටෝම යනවා. ඉතින් ගොඩ දෙනෙකුට මේ ප්‍රශ්නේ වෙලා තියෙනවා. ෂෝට්ස් ඉතින් බලලා ඩේටාත් වැය වෙනවා. ඒ වගේම කාලෙත් අපරාධ ගෙවිලා යනවා. ඉතින් මේකට YouTube එක විසින් ලොකු පිළිවෙමක් අරගෙන ලොකු වැඩක් කරලා තියෙනවා. අතන මේ අප්ඩේට් එක නම් මාරම අප්ඩේට් එකක්, හොඳ අප්ඩේට් එකක්. ඉතින් මේ අප්ඩේට් එකේ වෙන්නේ අපි ෂෝට්ස් බලනකොට අපිට හෝම් ස්ක්‍රීන් එකේ කිසිම ෂෝට්ස් එකක් පෙන්වන්නේ නැහැ. අපිට ෂෝට්ස් බලන්න ඕන ෂෝට්ස් කියන යට තියෙන ටැබ් එකට ගිහිල්ලා තමයි ෂෝට්ස් බලන්න ඕනේ. ඉතින් අපිට මේකට කරන්න අවශ්‍ය වෙන්නේ හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ අනිවාර්යෙන් ෂෝට්ස් වීඩියෝ එකක් එනවනේ. ෂෝට්ස් එකට උඩින් තියෙනවා 33. අන්නේ 33 සලකුණ ක්ලික් කරලා මේ එන පහලින් එන එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ ආපහු ඔයාලට ෂෝට්ස් එන්නේ නැහැ. ඉතින් ඒක වෙන්නේ හැබැයි තාවකාලිකව. අර සදාකාලිකව ෂෝට්ස් නතර කරගන්න අවශ්‍ය නම් තවත් පොඩ්ඩක් හෝම් ස්ක්‍රීන් එක යටට ගියාට පස්සේ අය ෂෝට්ස් එකක් ඇවිල්ලා තියෙනවා. අය ෂෝට්ස් ඒකේ 33 ක්ලික් කරලා එන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ආපහු ඔයාලට කවදාවත් හෝම් ස්ක්‍රීන් එකේ ෂෝට්ස් පෙන්වන්නේ නැහැ. ඔයාලට ෂෝට්ස් බලන්න ඕන නම් ඔයාලගේ ෂෝට්ස් ටැබ් එකටම ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් මේක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. කාලය අපතේ යවන්නේ නැතුව තමන්ට ඕනේ වීඩියෝ එක බලන්න. නැත්තම් ෂෝට්ස් නිසා ගොඩක් කට්ටියගේ කාලෙත් අපතේ යන්න වෙලා තියෙනවා. ඒක නිසා මේ අප්ඩේට් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මම කතා කරන අවසාන අප්ඩේට් එක තමයි තමන්ට මොකක් හරි දෙයක් ඕන වුණාම තමන්ට මොකක් හරි දෙයක් ටයිප් කරගන්න ඕන වුණාම තමන් ඒක ටයිප් කරගන්නනේ. ඉතින් මේකටත් සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ මයික් එකේ අයිකන් එක දීලා තමන්ගේ වොයිස් එකෙන් ඒක ටයිප් කරගෙන ඒ වීඩියෝ එකට යන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මේක ඇවිල්ලා තියෙන අප්ඩේට් එක තමන් හිතනවා තමන් නොදන්නා භාෂාවකින් ඇවිල්ලා තියෙන සෝං එකක් අලුත්. ආන්ගේ සෝං එකේ ඔයාලට තාලේ හරි මොකක් හරි සෝං එකේ පොඩි කැලලක් හරි මතකයි. ඒ සෝං එක ටයිප් කරන්න දන්නේ නැති වුණා ඔයාලට මීට එහා පැත්තේ ටැබ් එකේ තියෙනවා සෝං කියලා ටැබ් එකක්. ඒ සෝං කියන ටැබ් එකට ගිහිල්ලා තමන් ඒ සෝං එක කිව්වට පස්සේ ඒ සෝං එක හරි විදිහටම YouTube එකෙන් තෝරලා දීලා ඒ සෝං එකටම ඔටෝම යනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මේ අප්ඩේට් ටික විතරයි ගෙනාවේ. ඉතින් ඔයාලා තාමත් ආසාවෙන් මේ වීඩියෝ එක නැරඹුවා නම් දැන් මේ වීඩියෝ එකට පල්ලෙහා තියෙන ලයික් බටන් එක එක සැරයක් ප්‍රෙස් කරන්න. ඒ විතරක් නෙමෙයි. දැන්ම ICT Bro Sri Lanka YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරන්න. ඊට පස්සේ අපි දාන අලුත් වීඩියෝ ඔයාලට ඉක්මනින්ම බලා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඉතින් හැමදාමත් කෙනා වගේ මේ වීඩියෝ එකත් දන්න අය ෂෙයා කරන්න වැදගත් කියලා හිතෙනවා නම් කමෙන්ට් එකකුත් දාලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අද වීඩියෝ එක මම මෙච්චරයි ගෙනාවේ. වැඩි විස්තර පල්ලෙන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔයාලා හැමෝටම bye guys. Alut magana Iseka ko phone negak So futuyarım navinakım İkmalin kırana alut na deval Electric sekak Heşan teknik Tek hacks gadgets balanna inna Hişan teknik Kobat bala ordu inna Balanna kalma dila Hişan teknik O betek kamana